දකුණු ආසියාවේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඉහළම පිරිවැයක් සහිත රට ශ්‍රී ලංකාවයි. කෙනෙක් ජීවිත කාලයක් පුරා මහන්සියෙන් හම්බ කරගත් මුදල් ඉතිරි කර ගනිමින් ඉහළ බැංකු ණය පුලී ගෙවමින් කාලය හා ශ්‍රමය වැය කරමින් දුෂ්කරව තම අනාගතය සඳහා නිවසක් ඉදි කරගන්නවා. හිතන්න. තමුන් එසේ හදාගත්ත තමුන්ට හෙවන දුන්න ඒ නිවස තමුන්ගේ ඇස් පනාපිටම විනාශ වෙනකොට ඒ මිනිස්සුන්ට දැනෙන හැඟීම ගම්මාන පිටින් ගහගෙන යනකොට ඒ මිනිස්සුන්ට දැනෙන හැඟීම පෙර දිනේදී තමුන් එක්ක එකට ජීවත් වුණු ඥාතීන් ජීවතුන් අතර නැති විට හිතට දැනෙන දුක ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බං පහාය ගමනීයං తాවකාලිකව නෙවෙයි සදහටම අපිට අපේ කියන දේවල් දාලා යන්න වෙන දවසක් එනවා. ඒක ඔයාටත් මටත් හැමෝටම උරුම වුණු පොදු ධර්මතාවක්. ඒක ළමා කාලෙද, යෞන් වියේද, තරුණ කාලෙද, මැදි වියේද, වයසට ගිහිල්ලද කියලා අදාළ නැහැ. ඕනිම වෙලාවක දාලා යන්න වෙනවා. ඒ නිසා නිතරම සිහි කරන්න ඒ උතුම් බුදු වදන සබ්බං පහාය ගමනීයං සියල්ල හැරදා යා යුතුයි. නොපමාව කුසල් දහම් යෙදෙන්න.